Hi guys, අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ Spellbound කියන 2024 දී රිලීස් වුණ කාටුන් මූවී එක. ඉතින් මේ මූවී එකට IMDb rate අගෙන් 10න් 5.7ක අගයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් වෙනද වගේම වීඩියෝ එකට like එකක් දාලම අපි යමු අද මූවී එක බලන්න. මේ ඉන්නේ එලියන් කුමරිය. එයා එයාගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි අද තමයි කුමරියගේ 15 වෙනි උපන්දිනය. එයාගේ යාළුව නම් අද රෑ තියෙන උපන්දින පාටියට එන්නයි හිතන් ඉන්නේ. ඒත් එලියන් නම් කියන්නේ මේ අවුරුදු උපන්දින පාටිය තියෙන්නේ පවුලේ අයට විතරයි කියලා. යාළුවන්ට නම් මේක නිසා පොඩ්ඩක් අවුල් යනවා. ඒක නිසා මේගොල්ලෝ මෙතනින් යනවා. එලියන් කුමරිය මාලිගාවට එනවා. ඒ වගේම ඇමති නසාලා ඇයව පිළිගන්න එනවා. ඉතින් මේ ඉන්න දම්පාට සතා තමයි මේ සතා නිතරම කුමරිය එක්ක තමයි ඉන්නේ. කුමරියට අනිත් ළමයි වගේ සෙල්ලම් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මොකද එලියන්ගේ අම්මයි තාත්තයි කියන්නේ රාක්ෂයෝ දෙන්නේ. අවුරුද්දකට විතර කලින් අම්මයි තාත්තයි අඳුරු වනාන්තරයකට ගිහින් එතනදි තමයි ඔවුන් රාක්ෂයෝ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ රහස දන්නේ ඇමති නසාලා සහ ඇමති බොනිරාල් කියන දෙන්න විතරයි. ඉතින් දෙමෝපියෝනේ ළමයින්ව බලාගන්නේ. හැබැයි මෙතනදී එලියන් කුමරියට මේ දෙන්නව බලාගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රහස සේනාධිපති නම් තවම දන්නේ නැහැ. ඇය ඒක නිසා විටින් විට රජු සහ රජින බලන්න කියලා මාලිගාවට එනවා. ඉතින් හැම පාරම එක එක බොරු කියලා ඇයව මොවුන් මග හරිනවා. මොකද මේක සේනාධිපතිනිය දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. අඳුරු වනාන්තරයේ ජීවත් වන දිවසිවරයා එලියන් කුමරියව පණිවිඩයට උත්තරයක් එවලා. ඉතින් මේක පුංචි කඩදාසි කෑල්ලක තමයි එවලා තියෙන්නේ. ඒ කොලේ ලියලා තියෙනවා වතුර එකතු කරන්න කියලා. ඉතින් එලියන් කුමරිය ඒ කඩදාසි කෑල්ල පැත්තකින් තියලා වතුර එක ගන්න යනකොට අර පුංචි දම්පාට සතා ඒ ඩිංගට ඒක ගිලලා. ඉතින් අහුවෙන හැම මගුලම කටේ දාගන්න එක තමයි මේ සතාගේ වැඩේ. කොහොම හරි කටේ තිබුණ කෙල සමග අර කඩදාසිය තිබුණ නිසා දිවසිවරුන් නෙවපු පණිවිඩය මතුවෙන්න ගත්තා. ඔවුන් අද රැට මාලිගාවට එනවා කියලා තමයි මේ පණිවිඩයෙන් කියන්නේ. ඇමතිවරුන් දෙන්නට නම් ඕනි වෙලා තියෙන්නේ මාලිගය කලින් තිබුණ තත්ත්වයට පත් කරන්න. ඒක නිසා ඔවුන්ට ඕනි වෙනවා කුමරියව රජකමට පත් කරන්න. ඉතින් කුමරිය ඇවිත් ඇයගේ පණිවිඩ වලට දිවසිවරුන් උත්තර දුන්නා කියලා ඇමතිවරුන්ට කියනවා. ඇමතිවරුන් නම් කියන්නේ හදිස්සියේවත් දිවසිවරුන්ට මායාව බින්දින්න බැරි වුණොත් ඔයා රජකමට පත් වෙන්න ඕනි කියලායි. කුමරියත් මේකට එකඟ වෙනවා. ඉතින් කේක් එක එහෙම තියලා කුමරියගේ උපන්දිනය පොඩියට කට්ටිය එක්ක සමරනවා. කුමරිය නම් අද ගොඩක් සතුටින් ඉන්නේ. මොකද ඇය හිතන්නේ අදින් පස්සේ එයාගේ අම්මයි තාත්තයි නැවත යට තත්ත්වයට පත් වෙයි කියලා. කොහොම හරි දිවසිවරුන් ආව බවට ලැබුණ පණිවිඩයත් එක්ක හැමෝම බලාගෙන ඉන්නවා. තඩි ගෙම්බේ පැන පැන ඉස්සරහට එනවා. ඉතින් මේ ගෙම්බගේ කට ඇතුලෙන් දිවසිවරුන් දෙන්න එළියට එනවා. ඉතින් දිවසිවරුන් හිතුවේ නෑ ඇත්තටම කුමරියගේ අම්මයි තාත්තයි රාක්ෂයෝ කියලා. ඒක නිසා රාක්ෂීන්ව දැකපු ඔවුන් හුඟක් බය වෙනවා. රාක්ෂයෝ දෙන්නත් දිවසිවරුන් ඉන්න පැත්තටම එනවා. ඉතින් ඒක නිසා කුමරිය රාක්ෂයෝ දෙන්නගේ අවධානය වෙනස් කරනවා. දැන් මේ දිවසිවරුන් පොඩි මායා රිමෝට් එක එළියට ගන්නවා. ඉතින් රිමෝට් එකේ බොත්තම එහෙම ඔබලා මායා වාදනයක් කරනවා. ඉතින් අම්මවයි තාත්තවයි හොඳ කරගන්න ඕනිද කියලා දිවසිවරුන් දෙන්න කුමරියගෙන් අහනකොටම අම්මා ඇවිත් මේ දෙන්නව ගිලිනවා. ඊට පස්සේ කටින් එළියට මේ දෙන්නම ආයිත් දානවා. අර මායා රිමෝට් එකත් විසි වෙලා බිමට වැටෙනවා. පස්සේ රාක්ෂයෝ දෙන්නම දිවසිවරුන් පිටිපස්සෙන් පන්නන්න ගන්නවා. ඒක නිසා දිවසිවරුන් ආයි කවදාවත් මේ මාලිගයට එන්නේ නැහැ කියලා යනවා. කුමරියට නම් මේ නිසා ගොඩක් හිත රිදෙනවා. ඉතින් මේ රාක්ෂයෝ දෙන්නව කූඩුව ඇතුලේ වෙන වෙනම තමයි දාලා තියෙන්නේ. කුමරිය කූඩු දෙක මැරලා පොඩි කේක් කෑල්ල ඇතුලෙන් තියලා එතනින් යනවා. පහුද ඇවිල්ලා බලනකොට අම්මයි තාත්තයි කූඩු වලින් එළියට ගිහිල්ලා. බලද්දී ඇයට රෑ කූඩු දෙක ලොක් කරන්න අමතක වෙලා. මාලිගාවෙන් එළියට ගිහින් බලද්දී අම්මයි තාත්තයි බැටළුවෝ ටිකක් පස්සේ දුවනවා. මේ වැඩේ සේනාධිපතිනියක් දකිනවා. ඒක නිසා ඇය රාක්ෂීන්ව අල්ලගන්න කියලා සෙබළුන්ට නියෝග කරනවා. කුමරිය ඒක නිසා හැමෝටම කියනවා මේ ඉන්නේ රජු සහ රජින කියලා. ඒත් මේ දෙන්න රණ්ඩු කරගන්නවා. ඒක නිසා කුමරියව ඈතට විසි වෙලා ගිහින් වැටෙනවා. අන්තිමේදී මේ රාක්ෂයෝ දෙන්නව සෙබළු විසින් අල්ල
ගන්නවා. ඉතින් තමන්ගේ පාලකයන් තවදුරටත් නැති නිසා වගේම රහසෙන්ට ඇති බිය නිසා මිනිසුන් මේකට ගොඩක් කලබල වෙනවා. ඒක නිසා කුමරියව රජින බවට පත් කර රාක්ෂීන්ව රටෙන් ඈතකට ගිහින් දාන බව සේනාධිපති මිනිසුන්ට කියනවා. ඉතින් රාක්ෂීන් දෙන්නව කූඩුවලට දාලා හිර කරනවා. කුමරියට නම් මේක බලන් ඉන්න අමාරුයි. ඉතින් කුමරිය දකිනවර දම්පාට සතා මොනවා හරි කට ඇතුලේ තියාගෙන ඉන්නවා කියලා. බැලුවහම මෙයා මායා රිමෝට් එක තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඇයට මායා රිමෝට් එක නිසා දිවසිවරුන් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. දිවසිවරුන් නම් කොහොමත් ආයි මාලිගාවට එන්න කැමති වෙන්නේ නැහැ. ඒක නිසා කුමරිය දිවසිවරුන් ගාවට එන්නම් කියලා කියනවා. දිවසිවරුන් නම් කියන්නේ මායා රිමෝට් එක පාවිච්චි කරලා අපි ළඟට එන්න පුළුවන් කියලායි. කුමරිය දුවලා ගිහින් තුවක්කු බිම දාන්න කියලා සෙබළුන්ට කියලා අර රිමෝට් එකේ බටන් එක ඔබනවා. හැබැයි ඉතින් වෙන දෙයක් තමයි ඒ වැඩෙන් වෙන්නේ. දිවසිවරුන් ගාවට අපිව ගෙනියන්න කියලා ඇය නැවත වරක් බටන් එක ඔබනවා. ඉතින් ඊට පස්සේ කූඩු දෙකට කකුල් දෙක ඇවිල්ලා දුවන්න ගන්නවා. ඒක නිසා ඇය ආයි පාරක් කරත්තය ඕනි කියලා බටන් එක ඔබනවා. කොහොම හරි කරත්තයක් නම් හම්බ වෙනවා. ඇය ඒක නැගලා මාලිගාවෙන් එළියට යනවා. ඉතින් සේනාධිපති සහ සෙබළුනුත් මේ කට්ටිය පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. දැන් මායා රිමෝට් එක අතේ තියාගෙන ඉන්නේ අර පුංචි දම්පාට සතා. මේ දම්පාට සතා එක එක බටන් ඔබ පස්සෙන් එන අයව නවත්තනවා. ඒ වගේම ඇමති බොනිරාල් උඩ ඉඳලා කරත්තයට වැටෙන්න තමයි හදන්නේ. පොඩි සතා ඒක නිසා බටන් ඔබාගෙන යනවා. ඉතින් ඇමති බොනිරාල් නම් බීමට ඇදගෙන වැටෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ දම්පාට සතා කතා කරන්න ගන්නවා. පේන විදිහට දෙන්නගේ ආත්ම දෙක මාරු වෙලා තමයි තියෙන්නේ. කොහොම හරි මෙයාලා මෙතනින් පැන ගන්නවා. ඉතින් මේ කට්ටිය දැන් අඳුරු වනාන්තරයට ඇවිල්ලා තමයි ඉන්නේ. මෙතනදී මෙයාලට ලොකු බකමූණෙක්ව හම්බ වෙනවා. ඊට පස්සේ ඒ බකමූණ ඉගිලිලා එතනින් යනවා. ඔන්න එතකොට මෙයාලා දකිනවා දිවසිවරුන්ගේ ගෙදර. අර තඩි බකමූණ දිවසිවරුන්ගේ ගෙදර වහගෙන තමයි ඉඳලා තියෙන්නේ. කුමාරිකාව ගිහින් දිවසිවරුන්ට කතා කරනවා. කුමරිය හිතන් ඉන්නේ මේ මායා රිමෝට් එකෙන් එයාගේ අම්මව තාත්තවයි හොඳ කරන්න පුළුවන් කියලා. නමුත් ඒ මායාව බින්දින්න එයාලට බෑ කියලා දිවසිවරුන් කියනවා. ඉතින් මායාව බින්දින්න පුළුවන් එයාලටයි කියලා දිවසිවරුන් අම්මවයි තාත්තවයි පෙන්නලා කියනවා. ඒ වගේම යම්කිසි කෙනෙක්ට එයාලගේ ආලෝකය නැති වුනහම අඳුර රිංගලා රාක්ෂසෙක් බවට පත් කරනවා කියලා දිවසිවරුන් කුමරියට කියනවා. ඉතින් ආලෝකයේ විලට යන්න කියලායි දිවසිවරුන් කුමරියට කියන්නේ. ආලෝකයේ විලට යන්න නම් ආලෝකය පස්සෙන් යන්න ඕනේ. ඒ වගේම අඳුරෙන් පරිස්සම් වෙන්න වෙනවා. ඉතින් දැන් කට්ටියම එක්ක ආලෝකයේ විල හොයාගන්න කියලා යනවා. ඉතින් මේ ගමන අතරදී ගස් අතරින් ඉහළ පෙනෙන තැනකදී මෙයාලා දකිනවා සෙබළුන් මෙයාලව හොයන්න තාමත් මේ කට්ටිය පස්සෙන් එනවා කියලා. ඉතින් සෙබළු මෙයාලව දකින්න කලින් මේ කට්ටිය එතන ළඟ තිබුණ ගුහාවකට යනවා. ඉතින් මෙතන ධනාත්මක භාවයෙන් පිරුණ තැන. ධනාත්මක ශබ්දයක් පිට කරන හැම වෙලාවකම ලස්සන මායාවක් නිර්මාණය වෙනවා. ඒ වගේම නපුරු වචනයක් පිට කරන අවස්ථාවල නම් Tamanට වගේම අනිත් අයට රිදෙන්න ගන්නවා. කොහොම හරි මෙතනදී අම්මයි තාත්තයි රණ්ඩු වෙන්න ගන්නවා. ඒක නිසා නපුරු වගේම අඳුර කුමරියගේ පැත්තට එන්න ගන්න. මේක දකින අම්මා සහ තාත්තා ගෑනු ළමයා කියලා කෑ ගහන්න ගන්නවා. ඒක නිසා අඳුර ආපහු හැරිලා යන්න යනවා. මෙයාලා කට්ටිය ඒක නිසා එතනින් බේරිලා එළියට එනවා. කුමරියට නම් දැන් ගොඩක් සතුටුයි. මොකද එයාගේ අම්මයි තාත්තයි දැන් කතා කරන නිසා. ඒත් ඒ දෙන්නට තාම එයාලා කවුද කියලා නම් මතක නැහැ. ඉතින් කට්ටිය ආලෝක බුබුලු පස්සේ යන්න පටන් ගන්නවා. ඒත් ඊළඟට යන්න ඕන කොහෙටද කියලා ඇයට හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා ඊළඟ ආලෝක බුබුල මතුවෙනකන් කට්ටියම නැවතිලා විවේක ගන්නවා. කොහොම හරි ඊළඟ ආලෝක බුබුල ඈතින් පේන්න ගන්නවා. ඒ වගේම සේනාධිපති දාසෙබළුනුත් කුමරියව හොයන්න කැලේට ඇවිල්ලා ඉන්නේ. කුමරිය වැලි සහිත ස්ථානයකට ළඟා වෙනවා. ඉතින් මේ කට්ටිය වැලි හරහා යන්න හැදුවත් මේගොල්ලන්ව වැරිවල එරෙන්න ගන්නවා. ඒක නිසා හැමෝම ගල උඩට යනවා. අඳුර වැටෙන ස්ථාන තමයි එරෙන්නේ කියලා කුමරියට තේරුම් යනවා. අම්මයි තාත්තයි නම් ආයි රණ්ඩු වෙන්න පටන් අරන්. බලද්දි අඳුර වගේම සෙබළුනුත් මෙයාලා පස්සෙන් ඇවිත් කියලා කුමරිය දකිනවා. ඒක නිසා මෙයාලා මෙතනින් දුවන්න ගන්නවා. අඳුර නිසා හැමෝම එරෙන්න ගන්නවා. කොහොම හරි එලියන් සහ අම්මයි තාත්තයි ගල උඩට වෙලා ඉන්නවා. මෙතනදිත් අම්මයි තාත්තයි රණ්ඩු වෙන්න ගන්නවා. මාර රණ්ඩුවිල්ලක් තමයි මේක නම්. මෙතනදී එලියන්ට දකින්න ලැබෙනවා පුංචි සතෙක් ගල එක්ක වැල්ලට ගහගෙන යනවා කියලා. ඒ වෙලාවේදී එලියන් එයාගේ අම්මගෙන තාත්තගෙන උදව් ඉල්ලනවා අර පොන්දි සතාව බේරගන්න. ඉතින් කොහොම හරි ලොකු මාංශයකින් පුළුවන් වෙනවා මේ තුන්දෙනාට අර පොන්දි සතාව බේරගන්න. ඉතින් මෙයාලා හොඳ වැඩක් කරපු නිසා අර අඳුර යන්න ගියා. මේ වෙලාවේදී අර සෙබළු ටික ආයෙත් මෙයාලගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඉතින් එලියන්ගේ තාත්තා හොඳ උපාය හොයාගෙන එතන තිබුණ වැලි ටික අවුස්සලා මෙතනින් කොහොම හරි මාරු වෙනවා. ඊට පස්සේ මෙයාලා වංකගිරිය ඇතුළට ගමන් කරනවා. ඒකදී කුමරියට අම්මවයි තාත්තවයි මග හැරෙනවා. කොහොම හරි
හරි එතන හැංගිලා හිටපු මීයන් වගේ එළියට එන්න ගන්නවා. ඉතින් ඒ මීයා දම්පාට මීයාට පණුවේ අරන් තලලා කෙල ගහලා කන්න කියනවා. ඉතින් අපේ ඇමති නම් අකමැත්තෙන් හරි මේක කනවා. හැබැයි කනකොට මේක රහයි කියලා මෙයාට තේරෙනවා. ඉතින් මේ මීයෝ හින්දා කුමරියට අම්මාවයි තාත්තවයිත් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඈතින් ආලෝකයේ ඉවිලත් මේගොල්ලන්ට දකින්න ලැබෙනවා. ඉතින් ඒක නිසා කට්ටියම සතුටින් ආලෝකයේ විල දිහාවට දුවනවා. දැන් මේගොල්ලෝ ඉන්නේ ආලෝකයේ විල ළඟමයි. ඉතින් කුමරිය සහ ඇමතිතුමා ආලෝකයේ විලට පැනලා සෙල්ලම් කරනවා. ඒ වගේම මෙතනදී අම්මයි තාත්තයි රාක්ෂය වුණේ කොහොමද කියලා එයාලට පෙන්වන්න ගන්නවා. බලද්දී එයාලගේම කේන්තිය නිසා තමයි අඳුර විසින් එයාලව රාක්ෂය බවට පත් කරලා තියෙන්නේ. අම්මයි තාත්තයි ඒකට ගොඩක් පසුතැවෙනවා. ඒක නිසා එයාලා ආලෝකයේ විලට එන්නේ නැහැ. මේක නිසා කුමරියට නම් ගොඩක් හිත රිදෙනවා. ඇය හිතන්නේ දෙමෝපියන් ඇයට ආදරේ නැහැ කියලා. ඇයගේ කේන්තිය නිසා අඳුර ඇයගේ පැත්තට ලං වෙන්න ගන්නවා. මෙතනදී දෙමෝපියන් ඇයට ආදරේ කියලා කිව්වත් එයා ඒක විශ්වාස කරන්නේ නැහැ. එතනදී සේනාධිපති දා සෙබළුන් නැවි රාසියෙන් අල්ලාගෙන කටවල් බැඳලා කූඩුවල හිර කරනවා. ඉතින් මේක දකින ඇමති මීයා අනිත් මීයන්වත් එක්කන් ඇවිත් සේනාවට පහර දෙනවා. ඉතින් මේගොල්ලෝ කොහොම හරි රාක්ෂීන් දෙන්නව නිදහස් කරගන්නවා. රජනට දැන් කතා කරන්න පුළුවන් නිසා රජන හැමෝටම එන්න කියනවා අපි ඔයාලගේ රජු සහ රජන කියලා. ඒක නිසා සේනාධිපති සහ සෙබළුන් මොවුන්ට ආචාර කරනවා. ඒ වගේම කුමරිය අනතුරක ඉන්නේ කියලා රජන සේනාධිපතිට කියනවා. ඒක නිසා හැමෝම කුමරිය ගාවට යනවා. ඉතින් මෙතනදී අම්මයි තාත්තටයි තේරෙනවා එයාලා මොනවා හරි නොකළොත් කුමරිය අඳුර විසින් ගෙලගන්නේ කියලා. ඒක නිසා මොවුන් දෙන්න ආලෝකයේ විල පෙරලලා ඇය දිහාවට ආලෝකය ගලන්න සලස්වනවා. මේක දකින කුමරියට එතකොට නම් තේරෙනවා ඇය වැරදි බව. ඉතින් කොහොම හරි කුමරියට ඒක නිසා පුළුවන් වෙනවා අඳුරෙන් ගැලවෙන්න. ඉතින් අවසානයේදී තුන්දෙනාම බදා ගන්නවා. ඒ වගේම රජු සහ රජින නැවතත් තවතත්වයට පත් වෙනවා. ඒ වගේම අර දම්පාට මීයාගේ සහ ඇමතිගේ ආත්ම දෙක නැවත මාරු වෙනවා. ඉතින් අවසානයේදී කුමරියට හැමෝම එක්ක ඇයගේ උපන්දින පාටිය සමරන්න පුළුවන් වෙනවා. මේ විදිහට තමයි මේ ලස්සන මූවි එක ඉවර වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් අනිවාර්යෙන් පල්ලෙයන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් all එකේ තියාගන්න. එහෙනම් අදට මම සමුගන්නවා. මේ වගේ ලස්සන මූවි එකකින් ඉක්මනටම හමු වෙමු. ඔබට සුබ දවසක්.